ජාත්‍යන්තර මට්ටමේ සංවිධානයක ලංකාව ඇතුළේ ඉහළම තැනකට ඇවිල්ලා තියෙනවා. ලොකු අත්දැකීම් ගොඩක් ඒක රාශි කරගෙන තියෙනවා. ඔයාගේ වයසට ඔයා ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. මේත් එක්ක ඔයා දිහා බලන් ඉන්න. එහෙම නැත්නම් මේ වැඩසටහන නරඹන පාසල් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, පොදුවේ තරුණයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මං කියන්නේ ජීවිතේ කවදාවත් අර ලීනිය විදියට ගත කරන්න එපා. ඒකාකාරී කරගන්න එපා. ඒකාකාරී කරගන්න එපා. ඉස්කෝලේ ඊට පස්සේ කැම්පස් එකේ අරන් ගිහලා ඉවර වෙලා ජොබ් එකත් එක මාස්ටර්ස් කරන ඔය වගේ පාත් එක තමයි හැමෝම දකින්නේ. අර මේ වගේ අර මං දැක්ක දේ තමයි අර අයිසෙක් වගේ දෙයකට ආපු එකෙන් ලෝකේ ගොඩක් වෙනස් විදිහකට දැක්කා. මිනිස්සු දිහා ගොඩක් වෙනස් විදිහට ඇත්තට බලන්න පටන් ගත්තා. ඉස්සර හිතපු විදිහටම ඇත්තම දැන් මම හිතන්නේ මම ගොඩක්ම එම්පැතටික් විදිහට තමයි මිනිස්සු දිහා දැන් බලන්නේ. මොකද විවිධ බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් එන මිනිස්සුත් එක්ක අපේ ජීවිතේ කියන්නේ ඩීල් කරන්න වෙනවා. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ මේ මිනිස්සුත් එක්ක කොහොමද වැඩ කරන්නේ. අර ඔක්කට එක්ස්පෝෂර් එක ඕන නම් අර මං කියන්නේ step out of the comfort zone. comfort zone එකේ ඉඳලා කවදාවත් අර තමාට කිසි දෙයක් ඉගෙන ගන්නත් බෑ. අලුත් experiences හම්බෙන්නෙත් නෑ. ඉතින් අර step out of your comfort zone and always say yes. මොන හරි challenge එකක් හම්බුනොත් මොන හරි opportunity එකක් හම්බුනොත් හැම වෙලේම grab කරන්න. මොකද ඒකෙන් හම්බෙන experience එක ඒකේ හම්බෙන මිනිස්සුයි වට කවදාවත් ඒ කියන්නේ ඒකට ඒක මිල කරන්නවත් බැරි තරම් experience එකක් වට හම්බෙන්නේ. ඒක තමයි මට තියන්නේ opportunities grab කරන්න. Basically when you see there is an opportunity, just grab it.